දැන් මම මේ කාරණාව අතිශයින් විශේෂ කාරණාවක්. මක් නිසාද? අද සමාජයේ ශීඝ්‍රයෙන් පැතිරෙන එකක් තමයි කොලොප්පම, විහිළුව, කවටකම් කිරීම. හරි ආසයි. කොල්ලෝ කෙල්ලෝ YouTube වලින් කවටකම් විහිළු කතා අහන්න පෙරේතයි කිව්වට වරදක් නැහැ. ඒ නිසා යමක්ද ඉල්ලන්නේ එයයි දෙන්නේ කියලා න්‍යායක් තියෙනවනේ. ඒ නිසා අලුතෙන් හැඩ ගැහෙන අය විහිළු කතාම දානවා. කවටකම්ම දානවා. ඊළඟට දෙපැත්ත කැපෙන වචනම දානවා. වැපිරිලා යනවා දැන්. ඒතර මේ දෙපැත්ත කැපෙන වචන සමාජයේ හුරු කිරීම, කවටකම් සමාජයට ඇතුල් කිරීම, හිනාව සමාජයට ඇතුල් කිරීම එක්කෝ එක බලපාන්නේ ගුණධර්මයකට හානි වෙන විදිහට. බුදුරජාණන් වහන්සේ කාලේ ඉපදුන අපි කවුරුත් දන්න මහරහතන් වහන්සේ නමක් තමයි ලකුණ්ඨබද්දී මහරහතන් වහන්සේ. ඒතකොට ලකුණ්ඨබද්දී මහරහතන් වහන්සේ මිටි. ඒ වගේම දැක්ක ගමන් අනිත් අයට විහිළු කරන්න හිතෙන රූපයක් තියෙනවා. හැබැයි පින්වතුනි මේ මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මංජුස්වරයි. ඒ කියන්නේ එහෙම බණ අහන කෙනා කය සොලවන්නේ මේ ලකුණ්ඨබද්දී මහරහතන් වහන්සේගෙන් බණ අහද්දී. ලකුණ්ඨබද්දී මහරහතන් වහන්සේගෙන් බණ අහද්දී ඒ ලකුණ්ඨබද්දී මහරහතන් වහන්සේගෙන් බණ අහපු අයගේ ප්‍රකාශ තියෙනවා. ඒ මහෝත්තම මහරහතන් වහන්සේ දහම් දේශනා කරද්දී හිතෙන් කාමරාගයේ සංසිඳෙනවා කියනවා. ද්වේෂයේ සංසිඳෙනවා කියනවා. නිදිමත නැති වෙනවා කියනවා. පංච නීවරණ යටපත් වෙනවා කියනවා. ඒ කාලේ භාවනා කරන්න අමුතු වෙහෙසක් ගත්තේ නැහැ කියනවා. ලකුණ්ඨබද්දී මහරහතන් වහන්සේගෙන් බණ අහපු අය නීවරණ යටපත් වෙනවා කියනවා. ඒ කටහඬට එච්චර මිහිරි. මේ තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේ හැරෙනකොට එච්චර ලස්සන හඬින් බණ කියන්න කෙනෙක් ලෝකේ පහළ වුණේ නැහැ. ලකුණ්ඨබද්දී මහරහතන් වහන්සේ තරම්. හැබැයි මිටි දැක්ක ගමන් විහිළු කරන්න හිතෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය උසට හදන්න හදද්දී මිටි කළා. දැන් උතුම් දෙයක ප්‍රමාණය සීමා කළා කියලා දැන් ප්‍රදර්ශනය වුණා. දැක්කද? දකින අයට විහිළු කරන්න හිතෙනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි සංසාරේම දෙයක්. මොකද්ද? මේ ලකුණ්ඨබද්දිය සංසාරේ ඉපදිලා හිටියා රජ කෙනෙක් වෙලා බරණැස් නුවර. මේ රජාගේ විනෝදාංශයම තමයි වයසක අයත් එක්ක විහිළු කරන එක. සීයලා ගෙනල්ලා සීයලාට නටන්න කියනවා. ආච්චිලාට කලයක් අතට දීලා කලගිරි නැටුම් නටන්න කියනවා. ඊට පස්සේ ගොඩක් විහිළු කරනවා. වැඩි ඕනේ වයසක අශ්වයෝ වයසක ඇත්තු එකට ඈඳලා වැනි යන හැටි යුද්ධවලට ගිහිල්ලා වැටෙන හැටි බල සතුටු වුණා. කවටකම් කළා, විහිළු කළා. මේම වයසක අයට විහිළු කරනකොට ඊළඟ වයසක අය පාරේ යනකොට ඇඟේ හැප්පෙනවා. රැවුල් අදිනවා. කරත්තෙන් හප්පගෙන යනවා. මේ රජා බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ රාජ්‍යයේ වයසක අය රාජ්‍ය තුල ඉන්නේ නැතුව ගියා. ඉන්නේ නැතිකොට ඔන්න ටිකක් වයසට එනකොට ඒ රාජධානියෙන් යනවා මිනිස්සු. එතකොට අර දරුවෝ අම්මට සලකන්නේ නැහැ, තාත්තට සලකන්නේ නැහැ. දෙමව්පියන්ට සැලකීම කියන එක නැති වෙලා ගියා. වැඩිහිටියන්ට සැලකීම කියන එක නැති වෙලා ගියා. වැඩිහිටියන්ගේ අවවාද ලබනවා කියන එක නැති වෙලා ගියා. පින්වත් මහණෙනි බොහෝ කාලයක් දෙව්ලොව දෙවියන් ඉපදෙන්නේ නැතුව ගියා. සක්දෙවිඳු බැලුවා දෙවිවරු උපදින්නේ නැහැ. අලුත් දෙවිවරු. හේතුව බලනකොට මේ රජාගේ ක්‍රියාවක් මේකට මුල් වෙලා තියෙන්නේ. මේ රජාගේ කොලොප්පම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අවසානයේ සක්දෙවිඳු ආව කියනවා
වයසක 100 කෙනෙක් විදියට දිරාපු කරත්තයක කිරි හට්ටිත් අරගෙන රජතුමා එන පාරේ ඉස්සරහට සක්ද විඳුවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා දැන් අර රජා කියනවා නාකියා උඹ එනවා නේද? ඒතර දැන් වටේ පිටේ ඉන්න අය වටපිට බලනවා අනිත් අයට පේන්නේ රජුරවන්ට විතරයි පේන්නේ. ඊට පස්සේ රජුරෝ කිව්වා මේ නාකියා මොකද පාර මැදට ආවේ පළ කියලා දැන් කියනවා. යන්නේ. ඊට පස්සේ අර වයසක කෙනා මොකද කළේ? කියලා අර රජතුමාගේ ඉන්න ඇත් වාහනේට උඩින් කරත්තේ ඉස්සුවා. කරත්තේ ඇතාට උඩින් යන විදිහට. කරත්තේ උඩින් යන විදිහට ගිහිල්ලා රජතුමා දැන් ඉන්නේ ඇතා උඩනේ. කිව්වා උඹට නාකියෝ පෙන්නන්න බෑනේ කියලා අර කිරි හට්ටි ටික අරගෙන ගැහුවා ඔළුවේ. රජාගේ ඔළුවේ ගැහුවා කිරි හට්ටි ටික. දැන් මේ හැමතැනම කිරි වැක්කිරෙනවා. ඒක මිනිසුන්ට පේනවා. ලක්දිවිඳු අහසේ ශනේකින් අහසේ ගිනි ගන්න යකදාවක් අරන් පෙනී ඉඳලා කිව්වා කාට හරි විහිළු කරලා තිබ්බොත් කවටකම් කරලා තිබ්බොත් පලන ඔළුව කියලා. ඒ කියන්නේ සමහර ඒවා හොඳින් බැරි නම් නරකිනුත් দমনය කරලා තියෙනවා. එදා ඉඳලා විහිළු කළේ නැහැ. ඒ කාලේ සක්දෙවිඳු බෝධිසත්වයෝ අර රජා ලකුණ්ඩ බද්දේ මහරහතන් වහන්සේ පින්වත් මහණෙනි අනිත් අයට විහිළු කරලා සතුටු වුණාද? තමන් අනිත් අයට විහිළුවක් වුණා. සසර කවටකම විහිළුව මේ විහිළුව කියන එක කොච්චර භයානක විදිහට යනවද කියනවා නම් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අසනීප වෙලා ඒ ස්වාමීන් වහන්සේගේ මේ බගන්දරා රෝගයක් ඇවිල්ලා. ඊට පස්සේ මේකට ආකාශ වෙජ්ජි කියලා වෛද්‍යවරේ බෙහෙත් කළා. එතකොට මේ පිටිපස්ස පළලා තමයි බෙහෙත් දාන්නේ. එදා මේ බෙහෙත් දාන තැනින් බුදුරජාණන් වහන්සේ වැඩියා. අර වේදා බෙහෙත් දාන්න ලැහැත්ති කළාම තිබ්බේ. ඊට පස්සේ වේදා එකපාරම බුදුරජාණන් වහන්සේ දැකලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ වඩින්න මේ බලන්න තල ගොයක් වගේ කට මේ මෙයාගේ පස්සේ පැත්ත බලන්න එන්න. කාත් එකද මේ කියන්නේ? ලෞතුරා සම්මා සම්බුදු කෙනෙක් එක්ක ජීවිත කීයක් ආත්ම භාව කීයක් විපාක දෙයිද ඒ වචනේට? බුදු කෙනෙකුට අඬ ගැහුවා තවක් කෙනෙක්ගේ පස්සේ පැත්තක් බලන්න. භාග්‍යවතුන් වහන්සේ වදාලා සංඝයා රැස් කළා එදා. අර ආකාශ වෙච්චි ඒ කතාව කිව්වේ කොමන වූ රෝගයකට ප්‍රතිකර්ම කර ඉඳින්ද කිව්වා. ඊට පස්සේ මේ අසවල් මේ සත්කම කරද්දී කිව්වා පින්වත් මහණෙනි එවැනි වූ කර්මයක් ඔහු රැස් කළා නම් එවැනි වූ රෝගවලට බෙහෙත් කළ යුතුයිද කියලා ඇහුවා. එදා ඉඳලා මේ ශාසනේ මගපල්ලාභින් බිහි වෙන ශාසනේ තුලම බගන්දරවලට සැත්කම් කළා නැහැ සංඝයා. අර විහිළුව මුල් කරගෙන අපි කාට හරි hina වුණොත් විහිළු කළොත් ඔච්චම් කළොත් එනවා ඒක Tamanට. අපි පිරිස අතර ඉඳින් එක එක්කෙනාගේ උස් පහත්කම් වෙනස්කම් තියෙනවා. සමහර අයගේ ගොඩක් දුර්වලතා තියෙනවා. ඉරිසියාව ප්‍රකට වෙනවා. ඊළඟ ලාමකකම් ප්‍රකට වෙනවා. සමහර අයගේ මේ නොයෙක් දේවල් ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකොට අනිත් අය ඒකට කොලොප්පමට ගන්නවා. ඒකට සමච්චල් කරනවා. Taman එනවා. මේ පැතිවල කොහොමද දන්නේ? ඉස්සර අපි ගම්වල ඉඳලා කවුරු හරි කෙනෙක් හිටියොත් කවට කමට බඳුන් වෙන. එයාව අල්ලගෙන මල ගෙදරක් වුණොත්, මඟුල් ගෙදරක් වුණොත්, කඩපිලට ගියොත් අර කවට යා අල්ලගෙන දැක්කද? ඒකනේ උදාහරණයක් තියෙන්නේ. කවටයා දැකලාද නිවටයා දැකලාද එළුවත් මේ ඔළුව පානවා කියනවා මගේ රැවුල පීරපන් කියලා. සමහර කෙනෙක් කියන වැඩේ කරනවා ඒකට මොලේ කල්පනාව නැහැ. ගම්වල තියෙනවා ඒක මෝඩෙක් නම් කියන වැඩේ කරනවා නම් ඒක ලවාම වැඩ ගන්නවා. හරකෙක්ගෙන් වාගේ වැඩ ගන්නවා.
කර්මය තමන් දෙනවා. තමන්ටත් එනවා. තමන්ටත් එනවා. ලේසි නෑ පින්වත්නි. පැරණි කර්මය පේනවා. අලුතෙන් කරන කර්මය පේන්නේ නෑ. ඒක නව කර්ම. ඒක අනාගතයට යනවා. යම් දවසක කයෙන් අකුසල් රැස් වෙන එක නැති වෙනවාද? වචනයෙන් අකුසල් රැස් වෙන එක නැති වෙනවාද? මනසින් අකුසල් රැස් වෙන එක නැති වෙනවාද? ඒ අමා මහ නිවන ස්පර්ශ කරනවාද? එදාට තමයි මේ සකල කර්මය සිඳින්නේ.